හායි කොහොමද ඔයාලට? ඉතින් අද අපි ආවේ පානදුර ක්‍රෝටන් හවුස් එකට. පානදුරේ ඉන්න ගොඩක් අය දන්න තැනක් තමයි මේක. ඉතින් අපි බලමු ක්‍රෝටන් හවුස් එකේ තියෙන මොනවද කියලා. අපි අපේ ගාඩන් එකට ඕනේ ගොඩක් මල් පැල, පොහොර, මල් පෝච්චි, ග්‍රාස් කාපට්, ස්ටෝන්ස් වර්ග හැමදේම වගේ ගන්න මෙතනින්. ඉතින් ඔයාලත් පානදුර ආවට ඉන්න කෙනෙක් නම් ඔයාලත් ක්‍රෝටන් හවුස් එකට ආවොත් ඔයාලට ඕනේ පොහොර වර්ග ඕනම වර්ගයක් මෙතනින් ගන්න පුළුවන්. පොහොර විතරක් නෙමේ. පොට්ස් වර්ග ඕනම දෙයක් තියෙනවා. සෙරමික් පොට්ස්, ක්ලේ පොට්ස්, ප්ලාස්ටික් පොට්ස් වගේ ඕනම පොට්ස් වර්ගයක් ඔයාලට ඕන සයිස් එකෙන් ගන්න පුළුවන් මෙතනින්. ඊට අමතරව ග්‍රාස් කාපට්, ස්ටෝන්ස් වර්ග එක එක කලර්ස් වලින් ගන්න තියෙනවා. මෙතනට එන ඕනම කෙනෙක්ට සාධාරණ මිලකට මේ දේවල් මෙතනින් ගන්න පුළුවන්. ඒව විතරක් නෙමෙයි ප්ලාන්ට්ස් වර්ග ගත්තොත් ලොකු ප්‍රමාණයක් තියෙනවා. ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වර්ග වල ස්නේක් ප්ලාන්ට්, ස්පයිඩර් ප්ලාන්ට්ස්, මනි ප්ලාන්ට්ස් වගේ ලොකු ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ප්‍රමාණයක් තියෙනවා මෙතන ගන්න. ඔයාලත් ඇවිල්ලම බලන්න. මල් පැල වර්ග, ඇන්තූරියම්, රෝස, කපුරු, ඉද්ද, බෝගන්විලා, ටොරේනියා, සමන් පිච්ච, වින්කා, මානෙල් මල් වර්ග ඒ වගේ ඕනම මල් පැල වර්ගයක් මේ නම් කිව්වට අමතරව තව ගොඩක් ಜಾති තියෙනවා මෙතන. තව පළතුරු පැල ගත්තොත් ඔයාලට ගෙදරට අවශ්‍ය පළතුරු පැල වර්ග මෙතනින් ගන්න පුළුවන්. එළවලු පැල වර්ගත් තියෙනවා. මිරිස්, මාළු මිරිස්, වම්බටු, ගෝවා, මෑ, කරවිල වගේ එළවලු පැල වර්ගත් විශාල ප්‍රමාණයක් මෙතන තියෙනවා. ඉතින් මේ ක්‍රෝටන් හවුස් එක තියෙන්නේ පානදුර පීපල්ස් බැංක් එකේ ඉස්සරහ තියෙන සුසන්ත මාවතේ මීටර් 100ක් වගේ තමයි ඇතුළට එන්න ඕනේ. ක්‍රෝටන් හවුස් එකේ ඕනේ ඉන්නේ සමීර අයියා. එයාත් හරිම සුහදශීලී කෙනෙක්. මල් පැල වර්ග ගැන ඕනම දෙයක් ඔයාලට එයාත් එක්ක කතා කරලා දැනගන්න පුළුවන්. ඉතින් එයාලගේ FB page එක ක්‍රෝටන් හවුස් පානදුර කියන FB page එකේ එයාලගේ ඩේලි මල් පැල ගැන අප්ඩේට් එකක් යනවා. ඔයාලට ඒවත් බලන්න පුළුවන්. ඉතින් අපි මෙතන ක්‍රෝටන් හවුස් එකේ contact number එක දාලා තියෙනවා. ඔයාලත් පානදුර ආවට ඉන්න කෙනෙක් නම් මල් පැල ගන්න තැනක් හොයනවා නම් මල් පැල විතරක් නෙවෙයි ඕනෑම පැල වර්ගයක් ගන්න පුළුවන් ක්‍රෝටන් හවුස් එකට ගියොත්. ඉතින් ඔයාලත් ක්‍රෝටන් හවුස් එකට ගිහින් බලන්න. අනිවාර්යෙන් ඔයාලට අතේ තියෙන මේ මුදලට සාධාරණ මිලකට ඕනෑම දෙයක් ඔයාලගේ ගාඩන් එකට අවශ්‍ය දේවල් ගන්න පුළුවන්. ඉතින් අදට අපේ vlog එක ඉවර කරන්න. තවත් දවසක අලුත් vlog එකකින් හම්බ වෙමු. අදට අපි ගිහින් එන්න.